බෝර් එකේ මේ බස්ස ගත්තා. දැන් තියෙන්නේ මේ හෙඩ් එක හයි කරන්න. හරි ඉතින් අපි ගෑස් කට් එක දාන්න කලින් මේ යට ගාඩ් එක දා ගන්න ඕන, ටයිමින් ගාඩ් එක. ඒකෙත් මේ පීල් එක පැත්තේ ඉන්න ඕන මේ ටයිමින් චේන් එක ඇතුල් පැත්තට එන විදිහට. මෙන්න මේ විදිහට. පීල් එක පැත්තේ නේ ටයිමින් චේන් එක පැත්තට. මෙන්න මේ විදිහට. ඉතින් මෙතන පොඩි කට්ටයක් තියෙනවා. ඒ කට්ටේ තමයි මෙතෙන්ට සෙට් වෙන්න ඕන. මෙන්න මේ විදිහට. ඉතින් ගාඩ් එක මෙන්න මෙතෙන්ට පල්ලෙහාට මෙනවා. මේ විදිහට. හරි ඊට පස්සේ ගෑස් කට් එක දාමු. ඉතින් ගෑස් කට් එකට නම් ගම් දාන්න ඕනේ නෑ. මේ බෝර් එකේම කඩතුරු වෙලා නැත්තම් මේ ගම් දාන්න ඕනේ නෑ. ඊට පස්සේ ඒකටත් වෙනවා මෙන්න මේ විදිහට මේ පෙදර දෙකක් එනවා. මේ විදිහට. හරි ඊට පස්සේ මේ හෙඩ් එක අයි කරමු. ඉතින් කාබ් එක පැත්ත උඩට එන්නේ. සයිලාන්තරේ පැත්ත යටට මේ විදිහට. මෙන්න මෙතන ටයිමින් චේන් එක පොඩ්ඩක් ඇදලා අරන් මෙන්න මේ විදිහට දාගන්න නැත්තම් පැටලෙන හින්දා. හරි ඊට පස්සේ මේ හෙඩ් එකේ නට් අතර දාන්න තියෙන්නේ. නට් අතරයි මෙන්න මෙතෙන්ට එනවා 10 යන දෙක. මෙන්න මේ යනයි ඒ ටික දාන්න තියෙන්නේ. එතන 10 යන දෙක. හරි ඊට පස්සේ 12 නට් අතර හිර කරගන්න තියෙන්නේ.
ඉතින් මේ නට් එක කරද්දි මේ අතේ ගන්න එක ගන්න බැලන්ස් වෙන්න. හරි ඊට පස්සේ 10 යන දෙක හරි එතකොට ඒ ටික මේ අපිට දැන් තියෙන ටයිමින් තියාගන්න. ඉතින් ටයිමින් මාක් එක තියන්නේ මෙතෙන්ට. මේකේ මෙන්න මෙතන තමයි මේ ප්‍රයිවිල් එකේ ටයිමින් මාක් එක තියෙන්නේ. මේ මාක් එක මෙන්න මෙතෙන්ට ඉරි කෑල්ලට අරගෙන තමයි ටයිමින් එක අපි තියාගන්න ඕන. ඔන්න ඔය විදිහට ඉරට අරගෙන ඉඳලා මේ හරි ඔයාලට පේනවා ඇති මේ ටයිමින් වීල් එකේ ඉරි දෙකක් තියෙනවා. ඒ ඉරි දෙකෙන් උනම් මෙතන හවුසින් එකේ මේ මට්ටමයි මේ මට්ටමයි මෙන්න මේ විදිහට කෙලින් එන්න. මෙතනයි මෙතනයි ඔන්න ඔය විදිහට ඉරි දෙක. අතන ප්‍රයිවිල් එකේ ටයිමින් මාක් එකට අරගෙන ඉවරලා මෙන්න මෙතන ප්‍රයිවිල් එකේ ටයිමින් මාක් එක මෙන්න මේ ඉරට හරි. ඔයාලට පේනවාද මේ පැත්තත් හරි. ඉරි දෙක කෙලින් තියනවා ගන්නට. මෙතෙන්ටයි කෙලින් තියනවා. හරි ඊට පස්සේ මේ එන දෙක දාගන්න තියෙන්නේ. හරි ඉතින් මං එන දෙක තිර කරගත්තා. හරි ඉතින් අපිට ටැපට් තියන්න තියෙන්නේ. ඉතින් අපි ටැපට් තියන්නත් ඕන මෙන්න මේ ඉරට අරගෙන. මෙන්න මේ ඉරට අරගෙන. ඉතින් මේ ඉරට අරගෙන ඔන්න ඔය විදිහට දෙපැත්තට හොල්ලද්දි මෙන්න මේ රොකර් රාම් දෙක හෙල්ලෙන්න බෑ. මෙන්න මේ ටයිමින් මාක් එකට අරන් ඔන්න ඔහම දෙපැත්ත පොඩ්ඩක් හොල්ලනකොට මෙතන රොකර් රාම් දෙක වැඩ කරන්න බෑ. රොකර් රාම් දෙක හෙල්ලෙනවා නම් අපිට එතන ටැපට් ඇඩ්ජස්ට් කරන්න බෑ. මම ඔයාලට එතන හෙල්ලෙන දැනට අරන් පෙන්නන්නම්. එක වටයක් ආයේ කරකෝල ටයිමින් මාක් එකට ගත්තාම මෙන්න මෙතෙන්ට අරගෙන ඔන්නෝම දෙපැත්ත හොල්ලද්දි ඕන් ඔයාලට පේනවා ඇති උඩ රොකර් රාම් එකයි යට රොකර් රාම් එකයි හෙල්ලෙනවා මේ විදිහට හොල්ලද්දි.
අපිට එතන ටැපට් ඇඩ්ජස්ට් කරන්න බෑ. එතන මේ ටයිමින් එකට හෙල්ලෙන්නේ මේ වෑල් එක ඇරෙන අවස්ථාවයි වැහෙන අවස්ථාවටයි ඇවිල්ලා තියෙන පිස්ටන් එක. ඉතින් අපිට එතනින් තියන්න බෑ. අපි අර හෙල්ලෙන්න තැනට ආයෙ රවුමක් කරලා ගමු. ඔතෙන්ට රවුමක් කරගලා ගත්තාම ඔයාලට පේනවා ඇති රොකර් රන් දෙක හෙල්ලෙන්නේ නැහැ. අපිට එතන ටැපට් තියන්න පුළුවන්. අර හෙල්ලෙන තැනට ගත්තොත් අපිට ටැපට් තියන්න බෑ. ඕන විදිහට ගාන්න ටැපට් ඇඩ්ජස්ට් කරන්න බැරුව යනවා. දැන් මේ මෙතන හෙල්ලෙන්නේ නැහැ නේ. අපි මෙතන ටැපට් ඇඩ්ජස්ට් කරමු. මේක නම් ටැපට් ඇඩ්ජස්ට් කරන්න ඕනේ නැහැ. ගානට දෙනවා. යට එකෙත් ප්‍රශ්නයක් නැත. හරි ටැපට් ඇඩ්ජස්ට් කරන්න ඕනේ මේ ටැපට් ලොකු බොරුලක් නැහැ. හරි ඊට පස්සේ අපිට තියෙන්නේ මේ ටයිමින් ඇඩ්ජස්ටර් එක දාන්න මෙතන. හරි මෙතෙන්ට පැකින්නක් යනවා. ඉතින් මෙතෙන්ටත් තියන්නේ මේ රබර් මේ හය පැකින්නක් ඉන්නේ මෙතෙන්ට. තහඩු පැකින්නක් වගේ එකක් ඉන්නේ. ඉතින් මෙතෙන්ටත් ගම් දාන්න ඕනේ නැහැ. ඉතින් අපිට මේක එනහිර කරන්න බෑ. දැන් අලුත් ටයිමින් චේන් එක දාලා හින්දා මේක තද කරන්න බෑ. ටෙන්ෂන් වෙලා තියෙන්නේ. ඒකෙ හින්දා අපි නියනෙන් මේ මෙන්න මේ නියනෙන් ඔන්නෝම හිර කරගන්න ඕන. එතකොට අපිට ඕන ගානට ඔන්නෝම පාත් වෙනවා. ඊට පස්සේ අපිට ඇන දෙක දාගන්න පුළුවන්. හරි ඒ ටිකත් හරි. හරි යාළුවනේ අපි මේ පැත්ත හයි කරමු. ඔයි සීල් දෙයක් ගහගමු. හිමීට පොඩි තට්ටුවක් දාපුවම ඔයි සීල් එක බහිනවා. මේ මැදට ගහන්න යන්න එපා. ඩැමේජ් වෙන හින්දා මේ අයිනට මේ මෙන්න මේ විදිහට පොඩි තට්ටුවක් දාගත්තාම ඔයි සීල් එක නිකන් බහිනවා. හරි ඊට පස්සේ ඔයි සීල් ගාඩ් එක දාගමු. ඒකටත් 10 යන දෙයක් ඉන්නේ. හරි ඊට පස්සේ අනිත් ඔයි සීල් එකත් මේ ඒ වගේම ගහගමු.
ඒකටත් පොඩි තට්ටුවක් දාගමු අර විදිහට. හරි යාළුවනේ ඔය ඉස්සෙල්ලත් හරි ගහලා තියන්නේ. හරි ඊට පස්සේ අපිට රෝලර් ටිකයි රෝලර් හබ් එකයි දාන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ මේකේ මේ රෝලර් හබ් එක ගෙවිලා තියෙන්නේ. ඉතින් මේකම හයි කරන්න කියලා කිව්වා කස්ටමර්. ඉතින් මම මේකම හයි කරනවා පස්සේ දා ගන්නවා කියලා. ඉතින් මේකේ මේ රෝලර් ටිකත් කැපිලා තියෙන්නේ. ඉතින් මම ඒ ටිකත් ඒ විදිහටම දානවා. ඒ ටික පස්සේ දා ගන්නම් කිව්වා. හරි ඉතින් මේක මැදට මේ බුස් එකක් එනවා. ඊට පස්සේ මේ විදිහට මෙතන පොඩ්ඩක් තද කරගන්නවා. ඉතින් දාන්න දෙන්නේ. ඊට පස්සේ යාළුවනේ ක්ලච් එක දාන්න තියෙන ක්ලච් ගෙඩිය. ඉතින් අපි බෙල්ට් එක දාද්දි මෙන්න මේ විදිහට බෙල්ට් එක වස්සගෙන තමයි දාන්න ඕනේ. මෙන්න මේ විදිහට මේක ඈඩ් කරගන්න ඕන අපි. ඈඩ් කරගෙන ඉවරලා මෙන්න මේ විදිහට ඈඩ් කරන් මෙන්න මේ බෙල්ට් එක ඇතුළට බස්ස ගන්න ඕනේ. මෙන්න මේ විදිහට බෙල්ට් එක ඇතුළට බස්ස ගන්න ඕනේ. මේක දෙපැත්තෙන් මෙන්න මෙහෙම ඇදලා නැත්තම් අපිට මේ බෙල්ට් එක දාන්න දිගමදි වෙනවා. ඔන්න ඔහොම මෙතන දිගමදි වෙනවා. හරි මේ ගාලා තමයි මේ අපි කික් කරාදී කික් එක සෙට් වෙන්නේ මෙතෙන්ට. මේ නට් එකට සෙට් වෙලා තමයි මේ එන්ජින් එක කරකලා දෙන්නේ. හරි ඊට පස්සේ මෙතෙන්ට ක්ලච් බෙල් එක සෙට් වෙනවා. තෙන්ටත් වොෂර් එකයි නට් එකයි.
හරි මම එන දෙක මිර කරගත්තා. එතකොට මේ පැත්තේ හරි. හරි ඊට පස්සේ මේ මෙතන ස්ටාර්ට් මෝටර් රැචට් එක දිනව දාගන්න. ගාඩ් එක හරි යාළුවනේ. එතකොට මේ පැත්තේ මේ වැඩ ටික ඉවරයි. හරි යාළුවනේ. එතකොට මේ පැත්තේ වැඩ ඉවරයි. අපිට තියෙන්නේ පළුව දාන්න. ඉතින් යාළුවනේ මම එකින් එක යන හිර කරනවා දාන්නේ නැහැ. එතකොට වීඩියෝ දික් වෙන හින්දා මම ඕනම ටික තමයි මේ ඔයාලට පෙන්නන්නේ. හරි මේ ගැන ඔක්කොම ටික මම හිර කරගත්තා. හරි ඊට පස්සේ මෙතන මේකේ වැඩ ඔක්කොම ඉවරයි. අපිට තියෙන්නේ මේ මෙතන පැකින් එක දාලා කප් එක අයි කරන්න තියෙන්නේ. කප් එක අයි කරලා මේ මෙන්න මේ කවුල් කෑලි ටික අයි කරන්න තියෙන්නේ. ගාඩ් ටික. ඉතින් මම මේ ඔක්කොගෙම වීඩියෝ එක දාන්නේ නැහැ. ඔයාලා වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා ඕනම ටික තමයි මම ඔයාලට පෙන්නුවේ එන්ජින් එකේ. කවුල් කෑලි අයි කරන්න ඊට එච්චර අමාරු දෙයක් නෙමෙයිනේ. මේ හරි මම එන්ජින් එක මේ එල්ලලා චැසියට එල්ලලා මේ ඔයාලට බයික් එක ස්ටාර්ට් කරලා පෙන්නන්න. හරි යාළුවනේ මම මේ කවුල් ටිකයි කාබ් එකයි සයිලන්සර් ඒ ටික අයි කරා. මට ඉතින් ඒ ටික අයි කරන ගමන් ඔයාලට වීඩියෝ ගන්න බැරි හින්දා මම ඒ ටික පෙන්නුවේ නැත්තේ. ඕනම ටික මම ඔයාලට පෙන්නුවා. ගාඩ් ටිකයි සයිලන්සර් ඒ ටික මම අයි කරා. කාබ් එකත් හරි මේ මෝටරේ වයර් ටික එතන පොයින්ට් එකේ වයර් ටික හරි ඒ ටික ඔක්කොම හරි. හරි එහෙනම් මම එන්ජින් චැසියට සෙට් කරලා මේ ස්ටාර්ට් කරලා වීඩියෝ එකක් දාන්නම් කොහොමද